දැන් මේක 7 6යි 5යි 11යි නේ. එහෙනම් මේකත් 7 මේ දෙක එකතු වෙලා 11 වෙන්න එපා. මේකට සමාන වෙන්න. මේ දෙක එකතු මම මේ සමීකරණ වලින් කරන්නේ නැතුව හරිද? සාමාන්‍ය දෙඩීමෙන් කරන එක. මේ දෙක එකතු වෙලා 11 වෙන්න නම් k කීය වෙන්න ඕන? 8 වෙන්න ඕනේ. හරිනේ? හරි. ඒ කියන්නේ දැක්ක ගමන් කරන්න දෙන්නේ අපිට පොඩි මොලයක් දීලා තින්නේ කොහොම හරි කරන්න. මේ රූපයක් විදිහට ගත්තත් මේ රූපේ සමාන වෙන්න මෙතන 11 වෙන්න එපා. මෙතන 11 වෙන්න kට 8 ආව. ඕක අර සමීකරණ වලින් කරනකොට මේක 3 ධන k කියලා දාගෙන 11යි 3 ධන 11 සමානයි 3 ධන k කියලා ලියලා මේ 3 අනිත් පැත්තට ගෙනල්ලා සමානයි k කියලා ලියලා k සමානයි 8යි කියලා උත්තරේ ගන්න පුළුවන්. සමීකරණ කියන කෑල්ල මම තාම කරේ නැති හින්දා මම එහෙම හැදුවේ නැහැ. අරක තමයි සිස්ටම් එක.